ඒකාකාරීව වැඩිවීම ත්වරණය. පැහැදිලිද? ප්‍රවේගය වෙනස් වීමේ ශීඝ්‍රතාවය ත්වරණය. එහෙම නැත්නම් ප්‍රවේගය ඒකාකාරීව වැඩිවීම ත්වරණය. ඒතකොට ත්වරණය අපි ආකාර දෙකකට කියනවා. පැහැදිලිද? දෙකෙන්ම කිව්වොත් හරියන්නේ නේද? තේරුණාද? කොයි විදිහට කිව්වොත් ඔය ආකාර දෙකෙන් කොයිකෙන් කිව්වත් ත්වරණයේ නිර්වචනය එකයි. එක්කතොර ප්‍රවේගය වෙනස් වීමේ ශීඝ්‍රතාවය එහෙම නැත්නම් ඒකාකාරීව ප්‍රවේගය වැඩිවීම ත්වරණයයි. ත්වරණය වෙන සූත්‍ර තමයි ප්‍රවේග වෙනස කාලයෙන් බෙදෙනවා. වචරණේ ප්‍රවේග වෙනස කාලයෙන් බෙදෙනවා. ඊට පස්සේ බලන්න. ඒක ගන්න කොහොමද කියලා. ප්‍රවේගයම මයින් මොකෙන්ද? ms ඍණ 1 කාලය මනින්නේ තප්පර වලින්. කාලය මනින්නේ තප්පර වලින්. ඒතකොට මෙන්න මේ යට ඉන්න s එක ඉර උඩට යනකොට මොකද මේ විද්‍යාවේ ගණන් වල තියෙන්නේ. ඉර යට ඉන්න කෙනෙක් ඉර උඩට යනකොට මොකක් කරනවද? දර්ශකය ඍණ එකක් වෙනවා නේද? එතකොට මේ ඉර යට ඉන්න s ඉර උඩට යනකොට s ඍණ එකක් වෙනවා. දැන් තියෙන එක s ඍණ එකක් තියෙනවනේ. ඒකට තවත් s ඍණ එකක් එකතු වෙනවා. එතකොට s ඍණ දෙකයි. එතකොට ඒකකේ වෙන්නේ මොකද්ද? ms ඍණ දෙක වෙනවා. තේරුණාද? ඒකගේ මොකක් කරාද? ms ඍණ දෙක වෙනවා. පැහැදිලිද? right.